Welcome to my YouTube channel. අයිබෝවන් මැක්ස් ස්කූල් YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මම දැන් ඔයාලට අරගෙන ඉල තියන්නේ සම්භාවිතාවේ පාඩම. සම්භාවිතාවය කියන්නේ මොකක්ද? සම්භාවිතාවය කියලා කියන්නේ යමක් සිදුවීමට තියෙන වීමේ හැකියාව තමයි අපි සම්භාවිතාවය කියලා හඳුන්වන්නේ. මේ සම්භාවිතාව පාඩමෙන් ටිකක් වෙනස් වචන කීපයක් තියෙනවා. අපි ඉස්සෙල්ලා බලමු මේ ටික මොනවද කියලා. හරි අපිට මෙතන සම්භාවිතාවය කොහොමද නිතරම අහන්න ලැබෙන්නේ තමයි සසම්භාවී. සසම්භාවී අවස්ථාවක් කියන්නේ යමක් හරි සිද්ධියක් සිදු වෙනකොට ඒ සිද්ධිය සිදුවීමේ ඒක අහඹ ලෙස සිද්ධියක් නම් සිදුවෙන සිද්ධිය අහඹෙන් සිදුවෙන සිද්ධියක් නම් අපි කියන සසම්භාවී සිද්ධියක් කියලා. ඒ වගේම සමසේභාවය කියලා කියන්නේ ඒ කියන්නේ සමසේ යමක් හරි සිද්ධියක් වුණාම ඒක සිද්ධියේ තියෙන යම් සිද්ධියේ ඒ සිද්ධ වෙන පුරා හැම අවස්ථාවකම සමාන අවස්ථාවලට තමයි අපි කියන්නේ සමසේභාවය කියලා. සෑම ප්‍රතිඵලයක් ලැබීමට සමාන අවස්ථා තියෙනවා නම් අපි මේ වගේ කරගෙන සමසේභාවය අවස්ථාවක් කියලා. හරි අපි ඊළඟට යමු තුන්වෙනි අවස්ථාව. නියති අවකාශය. නියති අවකාශය අපි S කියලා හඳුන්වනවා. අර මේවා ලියා ගන්න ඕන නම් මම කිව්වට පස්සේ කිව්වම වීඩියෝ එක නතර කරලා ලියා ගන්න පුළුවන්. නියති අවකාශය කියන්නේ මොකක් හරි පරීක්ෂණයක්. දැන් අපි සම්භාවිතය සඳහා යම් පරීක්ෂණ කරනවා. ඒ වගේ පරීක්ෂණයක් සිදු කිරීමේදී ලැබෙන සියලුම ප්‍රතිඵල අඩංගු කුලකයකට තමයි අපි නියති අවකාශය කියලා කියන්නේ. අපි උදාහරණයක් විදිහට ගමු. ධාතු කැටයක් උඩ දමන අවස්ථාවක්. ධාතු කැටයක් උඩ දාන අවස්ථාවේදී අපිට ලැබෙන්න පුළුවන් S කියමුකෝ NS. අපිට ලැබෙන්න පුළුවන් 1 ලැබෙන්න පුළුවන් 2 ලැබෙන්න පුළුවන් 3 4 5 6 මේ ඕන එකක් අපිට ලැබෙන්න පුළුවන්. අපි කියමු A කියලා සිද්ධියක්. A කියන සිද්ධිය අපි හම්බලෙස අන්න ධාතු කැටේ කොට නුඩ දැම්මා. ඒ කියන්නේ හම්බලෙස නුඩ දැම්මා කියන්නේ සසම්භාව්‍ය අවස්ථාවක් කියලා මම කලින් කිව්වා. ඒ වගේ වෙලාවකදී අපිට හිතන්න අපි ලැබුණා කියලා 3 කියලා. මේ 3 කියන්නේ එතකොට මේ වගේ එකදී දැන් මේ සිද්ධිය මේ නියති අවකාශයේ තියෙන එක් සිද්ධියක් නියති අවකාශයේ තියෙන එක් සිද්ධියක් තමයි මෙතන අපිට හම්බලෙස දැම්මා 3 ලැබුණා. මේකට කියනවා අපි මේ සිද්ධියේ උපකුලකයක් කියලා තමයි අපි හඳුන්වන්නේ. එතකොට ඒ වගේම මේ සිද්ධියේ දැන් මෙතන කුලක අවයව තියෙන්නේ සිද්ධියාව එක අවයවයේ තියෙන. එක අවයවයක් තියෙන සිද්ධියන අපි කියනවා මේක සරල සිද්ධියක් කියලා. හරිද? සරල සිද්ධියක් කියලා. ඊට පස්සේ හිතන්නකෝ මෙතන මේකේ මොකද්ද මේකේ සිද්ධිය උනේ ධාතු කැටයක් උඩ දැමීමේදී 3 ලැබීම කියන සිද්ධිය ධාතු කැටයක් උඩ දැමීමේදී ලැබෙන නියති අවකාශයේ සිද්ධි වලින් වෙන උපකුලකයක් කියලා එනවා. ඒක වගේ මේක සරල සිද්ධියක්. අපි කියමු B කියන එක සමාන වෙන කියලා හිතමුකෝ අපි B කියන්නේ සිද්ධිය තමයි ඉරට්ටේ ඉලක්කම් ලැබීම කියලා. එමුණද අපි කියමු ප්‍රථමක සංඛ්‍යා ලැබීම කියලා. ප්‍රථමක සංඛ්‍යා ලැබීම වුණොත් B කියන සිද්ධිය ප්‍රථම සංඛ්‍යා ලැබීම නම් B වල අවයව වෙන්නේ 2 3 සහ 5 කියන උපකුලක. එතකොට අවයව 3ක් තියෙනවා. ඔය එකකට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන නිසා B කියන සිද්ධිය අපි හඳුන්වනවා සංයුක්ත සිද්ධියක් කියලා. මේක කොහොමද? සංයුක්ත සිද්ධියක් කියලා හඳුන්වනවා. හරි. ඊට පස්සේ අපි බලමු මේ NA කියන. NA කියන්නේ මෙතන n වලින් දක්වන්නේ ගණනක්. ඒ කියන්නේ මේ A සිද්ධියේ මේක NA කියලා හඳුන්වන්නේ A සිද්ධිය අවයව ගණන. NB කියලා දුන්නොත් NB කියලා කියන්නේ B සිද්ධියේ අවයව ගණන. හරිද? එතකොට A සිද්ධියේ අවයව කියද්දී 1යි. B සිද්ධියේ 1යි 2යි 3ක් තියෙනවා.
හරිද? එතකොට දැන් මෙතන ns කිව්වම ns සිද්ධිය අවයව කීයක් තියෙද? 1 2 3 4 5 6ක් තියෙනවානේ. ඒ අවයව 6ක් තියෙනවා. දැන් මෙතන සම්භාවිතාවයක් හොයන්නේ කොහොමද? අපි සම්භාවිතාවය ගන්න කොහොමද? ඒ සිද්ධියේ සම්භාවිතාවය කියන්නේ සම්භාවිතාවය දක්වන්නේ p වලින්. p ඒ කියන්නේ ඒ සිද්ධියේ සම්භාවිතාවය කියන එක. එතකොට ඒ සිද්ධියේ සම්භාවිතාවය සමාන වෙනවා යම් සිද්ධියක අවයව ගණන. ඒ සිද්ධියේ අවයව ගණන. ඒ සිද්ධියේ අවයව ගණන බෙදන්න ඕන නීති අවකාශයේ අවයව ගණනේ. අවකාශයේ අවයව ගන්න. එතකොට ඒ කියන්නේ ඒ සිද්ධිය අවයව ගන්න කිව්ව අපි NA. NA නීති අවකාශය අවයව ගන්න කිව්ව NS. හරිද? එතකොට PA සමාන වෙනවා PA සමාන වෙනවා NA වෙදිම NS. එතකොට අපි NA වෙදිම NS. එතකොට අපි B වලට B සිද්ධිය සඳහා ලියලා බලමු. B සිද්ධිය ගත්තාම B සිද්ධියේදී සම්භාවිතාව වෙන්නේ PB සමාන වෙනවා NB බෙදීම NS. හරිද? NB බෙදීම NS. දැන් මේක සම්භාවිතාවය ලියමු. NA කිව්වේ අපිට මතකයි 1යි. ඒ සිද්ධිය අවයව 1යි තිබ්බේ. S සිද්ධිය අවයව 6ක් තිබ්බේ. එතකොට NA සමානයි 6න් 1යි. NB සිද්ධිය ගත්තම NB සිද්ධිය අවයව තිබුණා තමයි 3ක්. එතකොට නීති අවකාශයේ අවයව 6ක් තිබුණා. එතකොට 3න් 3 6න් දෙනකොට භාගයනේ. ඒ කියන්නේ NB සමානයි 2න් 1ක් වෙනවා. හරි නේද? දැන් අපි ඉගෙන ගත්ත සම්භාවිතාවයක් ලියන්නේ කොහොමද කියලා. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී බලමු සම්භාවිතාවය සම්බන්ධ සමීකරණ මොනවද කියලා. Thanks for watching.